දැන් ගෙදරකට ගැරන්ඩියක් එනවා. ගැරන්ඩිය කාපු ගමන් අපේ මිනිස්සු කලබල වෙනවා. කලබල වෙච්ච ගමන් භූමි තෙල් ලිහිනවා. ගැරන්ඩිය කියලා කියන්නේ කොච්චර අහිංසක සතෙක් වුණත් අපේ මිනිස්සු ටක් ගාලා බය වෙනවා. මල්ලි මොකද හිතන්නේ මේ ගැරන්ඩියට භූමි තෙල් ලිහින එක සම්බන්ධයෙන්? ඒකත් කරන්නම ඕන නැති දෙයක්. මොකද භූමි තෙල් කියන්නේ ඒ විද්‍යාත්මකව ගත්තොත් එහෙම පිරිමි කෙනෙක් ගැරි ගෑනු කෙනෙක් ගැරි ලිංගේන්ද්‍රියකට අපිට බැටරි ඇසිඩ් ටිකක් දැම්මොත් ඒ හා සමාන වේදනාවක් ඒ සතා විඳවනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඒ අර ඒ වෙලේට මිනිස්සු හිතන්නේ අර වේදනාවට නෙමෙයි යන්නේ. අර නිකන් අර ඒ භූමි තෙල් ගඳට යන්නේ. භූමි තෙල් සැරටයි යන්නේ කියලා. ඒ සතා යන්නේ වතුරක් වහගෙන ගිහිල්ලා ඇඟවල් පිච්චිලා මැරෙන. කොච්චරක් වතුරක් වහගත්තත් බේර ගන්න බෑ. අර අපිට ඒ වෙලේට හම්බුනොත් බේබි සබන් වලින් හොදලා කොහොම හරි ගාලා කොහොම හරි බේර ගන්න පුළුවන්. හැබැයි පරක් වෙලා හම්බුනොත් එහෙම ඒ වගේ සතෙක් බේර ගන්න බෑ. භූමි තෙල් ගහපු සත්තුන් අපිට 100ක් ගත්තොත් එහෙම අපිට බේර ගන්න පුළුවන් වෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි. ඒ තරම් සත්තු මැරෙනවා. ඇත්තටම ලක්ෂාන් මේ එහෙම ගොඩක් දේවල් වෙන්නේ මිනිස්සුගේ නොදැනුවත් භාවය හින්දා නේද? නොදැනුවත් භාවය හින්දා. අපිට ඒ වෙනුවටයි භූමි තෙල් වෙනුවට දෙයක් ආදේශ කරන්න පුළුවන්. ඒ අයිස් වතුර ගහන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සු මරන්න නෙමෙයි එලවන්න කියලා හිතාගෙන භූමි තෙල් ගහනවා නම් භූමි තෙල් ගහන්න බෑ කියන්නේ. සල්ලිත් යනවනේ. භූමි තෙල් ගහන්න ඕනේ අයිස් වතුර පාවිච්චි කරලා අයිස් වතුර දාලා එලවන්න. ඒ නැතත් සතා යනවා. භූමි තෙල් වලින් වෙන හානි අයිස් වතුර වලින් වෙන්නේ නැහනේ. අයිස් වතුර ටිකක් හරි නිකන් වතුර ටිකක් හරි ගහන්න කොහොමත් ඒ සතා යනවා. ලක්ෂාන් බොහොම ආදරණීය ඉල්ලීමක් ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. කොයිම වෙලාවකවත් ගැරන්ඩියෙක්ට නාගයෙක්ට භූමි තෙල් ගහන්න එපා. එහෙම පළවා හරින්න උවමනාවක් තියෙනවා නම් අයිස් වතුර ටිකක් ගහන්න.